මීටරේ තියෙනවා මීටරයෙන් එන ප්‍රෙෂර් එක එනවා ඒ වතුර ලයින් එකම කොහොම තියාගෙන මාරු කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හායි කොහොමද ඔයාලට? අද මම ලෑස්ති වෙන්නේ මගේ ගෙදෙට්ට අඩි 100ක බට ලයින් එකක් අදින්න. ඒ කියන්නේ අපිට දීලා තියෙන වතුර ලයින් එකේ ඉඳන් ගෙදෙට්ට කොහොමද බට ලයින් එකක් ඇදගන්නේ කියලා තමයි ඔයාලට මම පෙන්වන්නේ. බලමු එහෙනම් කොහොමද කරන්නේ කියලා අපි යන් ගෙනම්. මුලින්ම අපි ගෙදරට අදින්න තියෙන වට ප්‍රමාණය මුලින්ම මැනගන්න ඕනේ බට ලයින් එක කොච්චර දුරකට අදිනවද කොයි විදියට සිද්ධ වෙන්නේද කියලා. ඊට පස්සේ අවශ්‍ය බඩු මුට්ටු ටික අරන් එන්න ඕනේ ගිහිල්ලා. අන්නයි බඩු ටිකත් අරගෙන ගෙදර ආවම සෑහෙන දවසකින් තමයි ගෙදර ආවේ. ඉතින් බලන්න. ගෙදර ඉතින් පොඩ්ඩක් අස් කරන්න තියෙනවා. මෙහෙ බඩු දාලා තැන් වල අයි මුලින්ම පොඩ්ඩක් අස් කරලා අතපත ගාලා එමු මේ. පේනවනේ තැන් වල ජරාවෙන්. ඒ පොඩ්ඩක් අස්පස් කරලා එමු. ආපු ගමන් ඉතින් කරන්න ඕනේ මේ රෙදි ඉවත් කරලා ගෙදර ජනෙල් දොරවල් ටික ඉතින් අරින්න ඕනේ. ඕනම ගෙදරකට හුලන් ටිකක් වදින්න ඉතින් අයින් කරලා ජනෙල් ටික අරින්න ඕනේ. එතකොට තමයි පොඩ්ඩක් ගෙදරකට හුලන් ටිකක් වදින්න. ඔන්න අපි අවශ්‍ය කරන බඩු ලිස්ට් එක අරගෙන ආවා. මේ බට ලයින් එක අදින්න ඕන කරන. මෙතන තියෙනවා බඩු ලිස්ට් එක බලමු. මොනවද කියලා තියෙන්නේ? බට ටිකක් තියෙනවා. බට ටික තියෙනවා ඉතින්. බට ටික හේතු කරලා උඩට බට ටික තියෙනවා. මේ ටිකත් බලමු. පේනවනේ එළිය අතහොතු ගාලා නැහැ. අපි මුලින්ම ගෙදර පොඩ්ඩක් අස්පස් කරලා යමු වැඩ පටන් ගන්න කලින්. මේ තියෙන්නේ අපි අදින්න යන වතුර ලයින් එක. මේක තමයි ওই දිගට අයින දිගට අදින්න තියෙන්නේ. අර ඈත යන අයින දිගෙන් අදින්න තියෙනවා. හරිද? එතන අඩි 100ක් විතර තියෙනවා වටේටම අදින්න ඕනේ. ඉතින් අපි ඊළඟට ප්ලෑන් කරපු විදිහට ගේ වටේට පුංචි කානුවක්, ඒ කියන්නේ අඩි භාගයක වගේ පුංචි කානුවක් කපාගෙන යන්න ඕනේ බට ලයින් එක අදින්න. ඉතින් වැඩ කරගෙන යද්දි උදැල්ලත් මෙන්න මේ විදිහට කැඩුනා. ඉතින් ඒ දවසේ වැඩ ටික මෙන්න මේ විදිහට අවසන් කරන්න සිද්ධ වුණා. මොකද මේ වෙද්දි හවස 6ත් පහු නිසා මම තීරණය කරා අද වැඩ නවත්තලා රැයට කන්න මොනවා හරි ආස දෙයක් හදාගන්න. මතකනේ මම දවල්ේ ගෙනවා ඉන්දියාපු පිටි එක. අන්න ඒකෙන් මං ආසම විදිහට කන්න හදාගත්ත තනියම ඉන්දියාප ටික. කොහොමද ඉතින් ඉන්දියාප 30ක් විතර හදාගෙන මම්ම හරි ආසාවෙන් කෑවා. බලන්නකෝ මේ වීඩියෝ කොටස. ඉන්දියාප කනවා නැති මම හරි ආසයි පරිප්පුත් එක කන්න. ඒ වගේම ඉතින් සම්බෝලෙකුයි හදාගත්තා නම් නියමයිනේ. ඉතින් ඔන්න ඔය විදියට පරිප්පුකුයි සම්බෝලෙකුයි හදාගෙන රාත්‍රී ආහාර මේ විදියට කාලා එදා දවස අවසන් කරා. හායි good morning කියවලා දැන් ඉතින් වෙලාව 10ක් පහු. අපි එළියට ගිහලා බලමු. අද ටිකක් වැස්ස දවසක් වගේ තියෙන්නේ මේ. ඔන්න ඔය විදිහට නැගිටපු මම දවසේ වැඩ පටන් ගත්තේ මෙන්න මෙහෙමයි. උදේම ඉතින් කාලා බීලා වැඩ පටන් ගන්න එක ඇඟටත් හොඳයිනේ. ඒ නිසා උදේම මම ආසම විදිහට කහබත් එකක් හදලා ඒකට හරියන සැරට සෝයා මීට් එකක් හදාගෙන ඒකත් එක්ක මම ආයෙත් උදේට හොඳ සම්බෝලයක් හදාගත්තා.
සෝයා මීට් එක කන්න. ඉතින් ඔන්න ඔය විදියට උදේ කෑම එකත් මම තනියම ලෑස්ති කරගෙන මම කාලා ඔන්න වැඩ පටන් ගන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. මොකද ඉතින් මේ වැඩ පටන් ගත්තම කීයට ඉවර වෙයිද කොහොම ඉවර වෙයිද කවුද දන්නේ. ඔක්කොටම කලින් කාලා ඉන්න එපයි. ඒ විදියට තමයි ඔන්න මම වැඩ පටන් ගත්තේ. ඉතින් උදේම ගිහිල්ලා උදැල්ලක් අරගෙන ආවම මේ තියෙන උදැල්ල ඔන්න ඉතින් වැඩ පටන් ගන්න කලින් තමයි ඒ දැක්කේ. මෙන්න මේ විදියට වැඩ පටන් ගන්නකොට 12ටත් කිට්ටුයි. අඩි භාගයක විතර වලක් කපාගෙන යනකොට මේ වගේ හම්බුනාම කොහොමද සනීපේ? අඩි කොන්ක්‍රීට් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි ගේ වටේටම හරි අපි අදින්න ප්ලෑන් කරපු විදියට බට්ලයින් එක අදින්න කානුවක් කපාගෙන යනවා. ඊට පස්සේ ඉතින් අපිට අවශ්‍ය විදියට අපි හිතාගෙන ඉන්න විදියට අපිට ඕන විදියකට බට්ලයින් එකක් ඇද ගන්න පුළුවන්. ඉතින් මේ මම මුලින්ම තියෙන කරාමේ මාරු කරා මොකද ඒක සවුත් වෙලා තිබ්බ හින්දා ඊට පස්සේ මට අවශ්‍ය විදියට මම ටැප් ලයින් ටික හදාගෙන ෂවර් එකක් වෙනම ඉස්සරහට ටැප් එකක් වෙනම විදියට හදාගත්තා. ඉතින් මේකේ ෆයිනල් අවුට් එකක්. ඒ කියන්නේ මම අවසානයේ ටැප් ලයින් එක හදපු විදිය බලන්න කැමති නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මතක ඇතුව මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.